මම ඔයාලට අද කියන්න යන්නේ අධිස්ථූලතාවයෙන් පෙළෙච්ච කෙනෙක් විදිහට මම හිතන්නේ නැති වෙලාවක ඉක්මනටම ප්‍රෙග්නන්ට් වුණ හැටි මම හිතනවා මම කාපු දෙයක් හින්දා මේක වුණා කියලා. ඒකට පස්සේ තමයි මම ඒක දැනගත්තේ ඒක කෑවම් තමයි එහෙම වෙන්නේ කියලා. ඉතින් මම අද හිතුවා කාටම හරි ප්‍රයෝජනවත් වෙයි කියලා මේක. ඉතින් හින්දා මම ඔයගලන්ට කියන්නම්. හරි. ඉතින් මම මැරි කරේ 2023 අගෝස්තු 31 වෙනිදා. ඉතින් ඒ කාලේදී මම ඩුබායි හිටියේ. මම මැරි කළා දවස් දෙකකින් ඩුබායි ගියා. ඊට පස්සේ මගේ හස්බන්ඩ් ඊළඟ මාසෙම අබුඩාබි හිටියේ, මම ඩුබායි හිටියේ. ඉතින් අපි කොහොමත් බබෙක්ට ප්ලෑන් කරේ නැහැ. ඉතින් කොහොමද අපි දෙන තැන් දෙකක හිටියේ. ඉතින් කොහොම හරි මම 2024 මාර්තු 1 වෙනිදා ලංකාවට ආවා. ඒත් මගේ හස්බන්ඩ් හිටියේ අබුඩාබි වල. ඉතින් ඊට පස්සේ 2025 ජනවාරි 17 මගේ හස්බන්ඩ් ලංකාවට ආවා. ඉතින් කොහොම හරි එයා එන්නේ සති දෙකකට විතර කලින්. සාමාන්‍යයෙන් මම කොහොමත් අධිස්ථූලතාවයෙන් පෙළෙච්ච කෙනෙක්. ඉතින් මම එතකොට කිලෝ 93ක් වගේ බරයි. ජනවාරි 1 වෙනිදා වගේ වෙද්දි 2025. ඉතින් මම හිතුවා ඇඟ අඩු කරගන්න ඕන මේ අවුරුද්දවත් කියලා. ඉතින් මම ඩයට් කරා, ඒ වගේම ගොඩක් ඇවිද්දා. ඉතින් කොහොම හරි හස්බන්ඩ් ආවේ ජනවාරි 17 වෙනිදා ලංකාවට. ඒත්ති මං කිලෝ 90ට මගේ බර අඩු වෙලා තිබුණා. කොහොම හරි මගේ හස්බන්ඩ් ආවට පස්සේ ඉතින් මට මාර විදියට එයා චෙක් කෙනෙක්නේ. කොහොම හරි මට රහට ගොඩාක් කෑම හදලා දුන්නා. එයා වැකේෂන් ආවේ මාසෙකට. ඉතින් කොහොම හරි මට රහ කෑම හදලා දුන්නා. ඉතින් මම හොඳට කෑවත් එක්ක කොහොම හරි පෙබරවාරි 8 වෙනිදා තමයි මම දැනගත්තේ මම ප්‍රෙග්නන්ට් කියලා. මගේ හස්බන්ඩ් ආයේ ජනවාරි 17 ආවේ. පෙබරවාරි 17 වෙද්දී ආයේ අබුඩාබි වලට යන්න තමයි හිටියේ. නමුත් මම ප්‍රෙග්නන්ට් වෙච්ච ඉඳන් ලංකාවේ හිටියා. ආයේ ගියේ නෑ හෙට. ඉතින් කොහොම හරි හස්බන්ඩ් එන්න කලින් ඒ අදාළ ජනවාරි මගේ සාමාන්‍ය පීරියඩ්ස් ඉරෙගියුලර් පොඩි කාලේ ඉඳන් මේ මගේ හැටි මම පොඩි කාලේ ඉඳන්ම චබි. මගේ පීරියඩ්ස් උත් ඉරෙගියුලර්. ඉතින් මම ඒක ගණන් ගන්නෑ. මාසයක් හැදෙනවා, මාසයක් හැදෙන්නේ නැහැ. මාස 6ක් හැදෙන්න නැති කාලයකුත් තිබුණා. ඊට පස්සේ නම් මම බෙහෙත් ගත්තා. කොහොම හරි ඒ අදාළ මාසයේදී ජනවාරි වල මට පීරියඩ්ස් උත් හැදලා තිබුණේ නැහැ. මම හිතුවා ඊළඟ මාසේ හරි හැදෙයි කියලා. මම ගණන් ගන්න නැතුව හිටියා. දෙසැම්බර් තමයි අන්තිමට මට පීරියඩ්ස් හැදුනේ. ඉතින් කොහොම හරි දවසක් මට මතක විදිහට මගේ හස්බන්ඩ් එන්න සතියකට විතර කලින් අපේ අම්මා මට කිව්වා මුංගට වගේ වතුර දාන්න අපි හෙට හදමු කියලා. මම මුංගට නිකන් කිලෝවක් විතරම වතුරේ දාලා ගොඩාක් තිබුණා. ඉතින් අපේ ගෙදර ඉන්නේ 3 දෙනයි. එතකොට මායි අම්මයි තාත්තයි විතරයි. ඉතින් ඒක ලොකු ප්‍රමාණයක්. ඊට පස්සේ මොකද කරේ? අපි සුට්ටක් හදාගෙන අදාළ දවසේ කාලා ඊළඟ දවසට තියාගත්තා. ඊට පස්සේ බලද්දී මුංගට පැලවෙලා. ඉතින් කොහොම හරි අම්මා කිව්වා මේ පැලමුන් වලින් අපි කැඳ හදලා බොමු කිව්වා. අපි කැඳ හදලා බිව්වා. උයලා කෑවා. ඒ වගේ ඉතින් දවස් 4ක් විතරම මම පැලමුන් කෑවා. ඒක නොදැනුවත්වමයි කෑවේ. මේ ඊට පස්සේ කොහොම හරි හස්බන්ඩ් එනකොට මම ඔය පැලමුන් කාලේ ඉවරයි. කොහොමද හස්බන්ඩ් ජනවාරි 17 තමයි ලංකාවට ආවේ. ඉතින් මම පෙබරවාරි 8 වෙනිදා තමයි දැනගත්තේ මම ප්‍රෙග්නන්ට් කියලා. ඉතින් ડોක්ටර් ගාවට ගියාට පස්සේ ඒගොල්ලෝ ස්කෑන් කරනවා. අපේ බඩේ තියෙන සැක් එක නැත්නම් කලලය ස්කෑන් කරනවා. ඉතින් ස්කෑන් කරාට පස්සේ ඒකේ දිගානුව ඒගොල්ලෝ
මෙෂර් කරනවා බබා මෙන්න මේ අදාළ දවස් තමයි කන්සීව් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ රිපෝට්ස් වලට අනුව ජනවාරි 18 වගේ වෙද්දි තමයි මට බබාව 17 18 දවස් දෙක වගේ ඇතුළත තමයි බබාව කන්සීව් වෙලා තියෙන්නේ. කියන්නේ ඉක්මනට මට බබාව කන්සීව් වෙලා. ඉතින් කොහොම හරි පස්සේ කාලෙකදී ඒත් මටත් හිතා ගන්න බැරි වුණා. මොකද ඇත්තටම කිව්වොත් මම එතකොට කිලෝ 90ක් කියන්නේ ලොකු බරක්. ඒ වගේම මම කවදාවත් හිතුවේ නැහැ මට ඒ කියන්නේ අවුරුදු 18 දී විතර මගේ බඩේ චූටි නිකන් ගෙඩිත් නෙමෙයි නිකන් වතුර බිබිලි වගේ ගෙඩි වගේ චූටියට තිබිලා එකපාර බෙහෙත් බිව්ව ගමන්ම හොඳත් වුණා. හැබැයි මම හිතාගෙන හිටියේ මට PCOS ඇති කියලා. ඊට පස්සේ බලද්දි මට PCOS උත් නැහැ. ඉතින් එහෙම වෙලත් මම හිතපුවත් නැති වෙලාවක මෙහෙම ප්‍රෙග්නන්ට් උනේ මට හිතෙනවා මම පැලමුන් කාපු හින්දා කියලා. පස්සේ මාස ගානකට පස්සේ මම මොකක් හරි නිකන් රැන්ඩම්ලි YouTube වීඩියෝ එක දැක්කා. පැලමුන් කෑවාම හොඳට ඩිම්බ මෝරනවා බබාලා හම්බෙන්නේ නැති අයට බබාලා බලාගෙන ඉන්න අයට ඒක බබාලා නැති අයට අවුරුදු ගණන් පැලමුන් කාලා බලන්න මේ බබාලා කන්සීව් වීමේ ප්‍රවණතාවය වැඩි කියලා. ඒ කියන්නේ හොඳ ඩිම්බ මෝරනවා. හොඳ ඩිම්බ මෝරන්න නැති කට්ටියට කාලා බලන්න කියලා. ඒ YouTube වීඩියෝ එකේ තිබ්බයි මම අපේ අම්මටත් දෙන්නවා. අපේ අම්මත් දැනගෙන හිටියේ නෑ. අම්මා කිව්වා එතකොට ආනේ නම් ඔය පැලමුන් එහෙම කෑවනේ දවස්වල ඒ හින්දා වෙන්න ඇති ඔයාලට මෙහෙම බබෙක් කන්සීව් වුණේ කියලා. මොකද මම මැරි කරලත් අවුරුද්දයි මාස 5ක් වගේ ගිහින් තමයි මට බබා හම්බෙන්න ආවේ. මයි හස්බන්ඩ් දැන් දෙක තමයි හිටියේ. නමුත් මම විතරම අබුඩාබි ගියා. එයා ඩුබායි ආවා ඒ වගේ. ඉතින් අපි කවදාවත් කිසිදු විදිහකින් කිසිම බර්ත් කන්ට්‍රෝල් එකක් පාවිච්චි කරලත් නැහැ. ඉතින් මම හිතනවා මේක මිරකල් එකක් වෙන්නත් ඇති. අපේ බබා අපි ගාවට එන්න ඉතින් අනිවාර්යෙන්ම තියෙන්න ඇති. නමුත් මම විශ්වාස කරනවා මගේ පැත්තෙන් මම මෙහෙම පැලමුන් කාපු හින්දා මට මෙහෙම ඉක්මනටම බබෙක් කන්සීව් වුණා කියන එක. මොකද නැත්තම් මගේ හස්බන්ඩ් මාසෙක වැකේෂන් එකකට ඇවිල්ලා ආයේ ඩුබායි වලට යන්න තමයි හිටියේ. ඉතින් ඒකත් කැන්සල් කරා. ඊට පස්සේ ලංකාවේ ජොබ් එකක් හොයාගෙන ඊට පස්සේ අපිත් එක්ක තාමත් දිගටම ඉන්නවා. ඉතින් ඒක තමයි මගේ ප්‍රෙග්නන්සි ස්ටෝරි එක. ඒ කියන්නේ හිතා ගන්නවත් බැරි විදිහට මම ප්‍රෙග්නන්ට් වුණ විදිහ. ඉතින් කවුරුම හරි නිකන් ප්‍රෙග්නන්ට් වෙන්න try කරනවා නම් නිකමට පැලමුන් කාලා බලන්න. සමහර විට ඕගොල්ලන්ටත් හොඳ රිසල්ට් එකක් තියෙයි.